පාඩම් බලමු. ඒකේ ඇත්තටම ලොකු දෙයක් නැහැ. තියරි දෙකයි තියෙන්නේ. හරිය මම විදිහට බැලුවොත් සරල අදහසක් දෙන්නම්. මේ I සමානයි ඩෙල්ටා MB ඕනේ. ඒ වගේම නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය ඕනේ. හරි. ওই දෙක තමයි ඕනේ. අපි උදාහරණයක් කරන් බලමු. මේ කොහොමද උදාහරණයක් කියන තියරිය පැහැදිලි කරනවා. පැහැදිලි කරන විදිය බලා ගන්න. හිතන්නකෝ මෙන්න මෙහෙම එක ගෝලයක් එනවා මේ පැත්තෙන් අනිත් ගෝලය එනවා මේ පැත්තෙන්. මේ ගෝලයේ ස්කන්ධය MA, මේ ගෝලයේ ස්කන්ධය MB. මේක එනවා U1 ප්‍රවේගයෙන්, මේක එනවා V1 ප්‍රවේගයෙන්. හරි. මේක අපි U2 කියලා දාමුකෝ. U2 ප්‍රවේගයෙන්. එතකොට මේ දෙන්නක් ගැටෙනවා. ෆිසික්ස් වල වගේ නෙමෙයි අපි මැත්ස් වලදී සලකන්නේ ගැටෙන මොහොත. ගැටුමෙන් පසු ප්‍රවේගය සහ ගැටුමෙන් පෙර ප්‍රවේගය කියලා අපි සලකන්නේ නැහැ. අපි සලකන්නේ ගැටෙන මොහොත. හරි. එතකොට මෙන්න මේ අංශුවෙන් මේ අංශුව මත ආවේගයක් ඇති කරනවා. ඒ වගේම අනිත් අංශුවෙන් ඒ අංශුව මත ආවේගයක් ඇති කරනවා. අපි හිතමු මේක IA, මේක IB කියලා ගමු. හරි. මේ වස්තුවේ ස්කන්ධය MA, මේ වස්තුවේ ස්කන්ධය MB. මේ වස්තුව අපි A කියලා නම් කරගමුකෝ. හරි. මේ වස්තුව B කියලා නම් කරගමුකෝ. මේ වස්තුව A, මේ වස්තුව B. හරි. වස්තු දෙක වෙන වෙනම තියෙනවා. එතකොට මම කියවන ආරම්භක අවස්ථාවේදී මෙයා එන්නේ U1 ප්‍රවේගයෙන්. මෙයා එන්නේ U2 ප්‍රවේගයෙන් මේ පැත්තට. ගැටුමෙන් පස්සේ මේ දෙන්නත් දෙපැත්තට යනවා. හරි. කැමැති පැත්තකට හරි ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මෙන්න මේ පැත්තට. මම හිතනවා මේ ගැටුමෙන් පස්සේ කැමැති පැත්තකට දාගත්තා. මෙයා මේ පැත්තට යනවා, මෙයා මේ පැත්තට යනවා කියලා. තමන්ගේ කැමැත්ත අනුව දාගන්න. එතකොට අපි සලකන්නේ මෙන්න මේ මොහොත. හරිද? මෙන්න මේ මොහොත තමයි අපි සලකන්නේ. ගාන හදන්න. හරි. I සමානයි ඩෙල්ටා MV කොහොමද දාන්නේ? I සමානයි ඩෙල්ටා MV දාද්දී අනිවාර්යෙන් දිශාව සඳහන් කළ යුතුයි තමන් කොයි පැත්තට දාන්නේ කියලා. මම සලකන්නේ මෙන්න මේ දකුණු අත පැත්තට යනවා කියලා. හරි. එතකොට IA කියලා කියන්නේ ඒ වස්තුව මත ඇති වෙන ආවේගය. එතකොට ඒ වස්තුව මත ඇති වෙන ආවේගය ගත්තොත් එහෙම ඒක හොයන්න පුළුවන් නේද? IA හොයන්න පුළුවන් නේද? ඒකේ ආරම්භක ප්‍රවේගයේ අවසන් ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරොත්. හරි. අවසන් ප්‍රවේගයේ දිශාව ඍණ V1 අවසන් අඩු කිරීම හැමතිස්සෙම වෙනවා. අඩු කිරීම අවසන් ප්‍රවේගයේ ආරම්භ ප්‍රවේගය U1යි. හරි. IB හොයන්නත් පුළුවන් කොහොමද? මම මේ පැත්තට දාන්න මේක. හරි. හරි. IB හොයන්නේ කොහොමද? MB වතාවක් මෙතනත් MA වතාවක් වෙන්න ඕනේ. හරි. MA කියන්නේ ඒගේ ස්කන්ධයනේ. හරි. අවසන් ප්‍රවේගය V2යි. අපි සලකන ලද පැත්තටමයි තියෙන්නේ. හරි. ඒ පැත්තට දැම්මා. අඩු කිරීම අපි සලකන පැත්තට විරුද්ධ දිශාවට තමයි මේ ආරම්භක ප්‍රවේගය තියෙන්නේ. ඍණ U2යි. ඔන්න වැඩේ. ඔහොම තමයි ඔක ලියන්නේ. එතකොට අපිට ඕන මේ කෙලින්ම ධන U2යි කියලා ලියන්නත් පුළුවන්. හරි. ඔය විදිහ තමයි ආවේගයන් සලකන්නේ. ඇතරම මෙතනදී සැලකුවොත් අපි ගන්නවා IA සමානයි IB කියලා. ඒ කියන්නේ IA සහ IB අතර පරතරය බිඳුවයි. හරි. මෙයාගෙන් මෙයා මත ඇති කරන ආවේගයත් අනිත් කෙනා මත ඇති කරන ආවේගයත් ඒකෙන් B මත ඇති කරන ආවේගයත් B කින් A මත ඇති කරන ආවේගයත් එකිනෙකට සමානයි කියලා ගන්නවා. හරි. ඔන්න ඔය කතන්දරේ. එතකොට අපි මෙතන I කියලා සලකන්නේ ඒකම තමයි කෙලින්ම බිඳුවයි. අපි දානවා Aට ආවේගයේ MAට දාපුවම මොකද වෙන්නේ? අපිට පුළුවන් ආරම්භක ප්‍රවේගයෙන් අවසන් ප්‍රවේගයෙන් ආරම්භ ප්‍රවේගය අඩු කරන්න. ඍණ V1 අඩු කිරීම U1 ධන MB ගත්තාම අවසන් ප්‍රවේගයේ V2 ඍණ U2. මෙතෙන්ට ධන හැමතිස්සෙම ධන. ඔන්න පළවෙනි ප්‍රකාශනය ලිව විදිය. හරි. ඕක තමයි ඇත්තටම මොකක්ද? මේක තමයි ඇත්තටම I සමාන ඩෙල්ටා MV ලියන විදිය. ඔය චලිතයට සම්බන්ධව. හරි. ඊට පස්සේ බලමු අපි මේ
නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය ලියන්නේ කොහොමද කියලා. නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා අපි නිපනි කියලා. නිපනි දාද්දිත් දිශාව දාන්න ඕනේ අනිවාර්යෙන්. හරි. මම මෙහාට කරලා දානවා. එහාට දාද්දි කොහොමද? නිපනි දාද්දි. අපිට පුළුවන් නිව්ටන්ගේ පරීක්ෂණ නියමය දාද්දි මොකක් කරන්නද? එකම මෙන්න මෙහෙමයි සමීකරණේ තියෙන්නේ ඍණ e ළඟාවීමේ ප්‍රවේගය සමානයි දුරස් වීමේ ප්‍රවේගය කියලා ලියන්න. ළඟාවීමේ ප්‍රවේගය සමානයි දුරස් වීමේ ප්‍රවේගය. ඍණ e කියලා කියන්නේ ප්‍රත්‍යාඝාතික සංගුණකය. e කියලා කියන්නේ ප්‍රත්‍යාඝාතික සංගුණකය. හරි. එතකොට මේක ලියන්න පුළුවන් ඍණ e ළඟාවීමේ ප්‍රවේගය ගනිද්දි මෙන්න මේ දෙන සලකන්න. හරි. මම කියනවා නිව්ටන් නිපනි දැම්මේ මෙන්න මේ පැත්තට කියලා මේ දිශාවටනේ. එතකොට ඍණ e ළඟාවීමේ ප්‍රවේගය. ළඟාවීමේ ප්‍රවේගය ගත්තාම මේ පළවෙනි එක වස්තුව මොකක් හරි සලකන්නේ. ඒ වස්තුව අපි සලකමු. ඒ වස්තුව සලකපුවම මේක u එක ප්‍රවේගයෙන් අපි සලකන දිශාවටම යනවා. හරි. u එක අඩු කිරීම u දෙක ඉන්නේ අපි සලකන දිශාවට විරුද්ධ දිශාවට. එහෙනම් ඍණ u දෙක සමානයි දුරස් වීම ප්‍රවේගය. දුරස් වීම ප්‍රවේගය ගත්තම මොකද වෙන්නේ? v1 කියලා ගත්තම ඍණ v1 අඩු කිරීම v2. හරි. v2 අපි සලකන දිශාවට යනවා. ගැටලුවක් නැහැ හින්දා. එතකොට මේ විදිහටම තමයි යන්නේ. හරි. ඔන්න ඔය ටික හදලා ඉවරයි. ඍණ e මේක සුළු කරගන්න පුළුවන්. Tamanට ඕන විදිහට u1 ධන u2 ඍණ එළියට ගන්න v1 ධන v2. ඔන්න ඔය විදිහට තියෙත හැකි ගැටලුවක් නැහැ. හරි. ඔය ටික තමයි තියෙන්නේ. මේකත් ඕන සුළු කරගන්න පුළුවන්. මේ concept දෙක දාන්න ඉගෙන ගත්තා නම් ඕනම ගානක් හදන්න පුළුවන්. මේ තියෙන්නේ සාමාන්‍යයෙන් නිව්ටන්ගේ පරීක්ෂණ නියමය සහ I සමානයි ඩෙල්ටා mv කොහොමද ගෝල ගැටුමකට ඇප්ලයි කරන්නේ කියන එකට අදාළ සිද්ධාන්තය. සිද්ධාන්තය ඔච්චරයි තියෙන්නේ. හරියට අවබෝධ කරගන්න මේ ටික පුළුවන් නම් පුළුවන්.